ආයුබෝවන් යාළුවනේ සිහිනි ලෝකය කියන්නේ ඇත්තටම ගොඩක් රහස් වලින් පිරුණු තැන. අපි හැමෝටම හීන පේනවා. ඒත් අපි දකින හීන පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒ වගේම සිහින ලෝකයට අපි ගියාට පස්සේ අපිට දැනෙන හැඟීමත් ගොඩාක් වෙනස්. සමහර හීන දැක්කට පස්සේ අපි බය වෙලා හැරෙනවා. සමහර හීන හරිම සුන්දරයි. ඒ සිහින දැක්කහම අපිට ගොඩක් සුන්දර හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම අවදි වෙන්න හිතෙන්නෙත් නැතුව නිදාගෙන ඒ හීන ජීවත් වෙන්න තිබුණා නම් කියලා ඔයාටත් හිතිලා ඇති. ඒ වගේම සමහර හීන තියෙනවා ඒ හීන දැක්කට පස්සේ ඒ පුද්ගලයාගේ මුළු ජීවිතේම ආලෝකමත් වෙනවා. හැබැයි ඒ වගේ හීන පේන්නේ ගොඩක් විශේෂිත අයට පමණයි. ඒ වගේ හීනයක් ඔයා දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ දවසක ඔයා දියුණු වෙලා කෝටිපතියෙක් වෙනවා කියන එකයි. ඉතින් ඔයත් බලන්න මේ හීන පහෙන් එකක් හරි ඔයත් දැකලා තියෙනවද කියලා. නමුත් ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ හීනයක් දැක්කහම කවදාවත් කිසිම කෙනෙකුට කියන්න යන්න එපා. මොකද ඒ සිහිනය ගැන ඔයා කාට හරි කිව්වොත් ඒ සිහිනෙන් ඔයාට ලැබෙන ප්‍රතිඵල නැති වී යන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි බලමු දවසක ඔයා කෝටිපතියෙක් වෙන බවට ඉඟි කරන හීන මොනවද කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න. මේ වගේ ජීවිතේට වටින කියන වීඩියෝ හැමදාම බලන්න. සිහිනෙන් ඔයා ඔයාගේ දෙමාපියන්ට වතුර පොවනවා දැක්කොත් ඒකේ තේරුම තමයි දවසක හැමෝගේම ආශිර්වාදය ලැබිලා ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙලා ඔයා ධනවතෙක් වෙනවා කියන එක. ගලාගෙන යන ගඟක් ඔයා පැහැදිලිව සිහිනෙන් දැක්කොත් ඔයාට හැමදාම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තියෙනවා කියන එකයි සහ ඔයා කරන කියන සියලුම කටයුතු සාර්ථක වෙලා දවසක අනිවාර්යෙන්ම ධනවතෙක් වෙනවා කියන එකයි ඒ හීනෙන් අදහස් වෙන්නේ. ඔයා සිහිනෙන් ගලා හැලෙන දිය ඇල්ලකින් වතුර බොනවා දැක්කොත් ඒ හීනෙන් කියවෙන්නේ ඔයාට හැමදාම දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා සහ ඔයා දවසක ධනවතෙක් වෙලා ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා කියන එකයි. දෙවියන්ව සිහිනෙන් දකින්නේ ගොඩක් පිරිසිදු පුද්ගලයන් පමණයි. ඉතින් ඔයා සිහිනෙන් දෙවියන්ව දැක්කොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට නිරතුරුව දෙවියන්ගේ ආශිර්වාදය තියෙන එක සහ ඔයා කරන කියන සීල වැඩ කටයුතු සාර්ථක වෙලා දවසක අනිවාර්යෙන් ඔයා ධනවතෙක් වෙනවා කියන එකයි. ඔයා සිහිනෙන් ලස්සනට පිපිලා තියෙන මල් දැක්කොත් ඔයාගේ ජීවිතය ලස්සන වෙලා කරන කියන වැඩ කටයුතු සියලු දේ සාර්ථක වෙලා දවසක ඔයා ධනවතෙක් වෙනවාමයි. ඉතින් අපි මේ කියපු හීන පහෙන් ඔයත් එකක් හරි දැකලා තියෙනවා නම් ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. එහෙනම් මේ වගේ ඔයාගේ ජීවිතයට වටින වීඩියෝ හැමදාම බලන්න රසදිග අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා අපි මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.